AI ML එහෙම නැත්නම් artificial intelligence ඒ වගේම machine learning කියන්නේ මොනවද කියලා. simply ගත්තොත් සරලව ගත්තොත් මේ කියන්නේ අපි machine එකකට මිනිස්සෙක් විදියට වැඩ කරන්න හිතන්න පුරුදු කරන එකට. මේක හරියට නිකන් මෙන්න මේ වගේ. ඒ කියන්නේ අපි හිතමුකෝ අපි office එකකට assistant කෙනෙක්ව අපි hire කරනවා. හැබැයි මේ assistant මුලදී මොනවත්ම දන්නේ නැතුව තමයි office එකට එන්නේ. හැබැයි ඊට පස්සේ අපි යාට මේ දේවල් ගැන ටික ටික කියලා දෙනවා. මේ office එකේ වැඩ කරන විදිය ගැන ටික ටික CNN එහෙමත් නැත්නම් convolutional neural network ඊළඟට RNN ඒ කියන්නේ recurrent neural network ඊළඟට LSTM long short term memory ඊළඟට GAN එහෙමත් නැත්නම් generative adversarial network. ඉතින් අපිට මෙන්න මේ විදිහට ප්‍රසිද්ධ deep learning architectures කීපයක් බලා ගන්න. artificial intelligence කියන එක layers වලට කඩමු. මේකත් හරියට නිකන් තියාලා layer එකක් වගේ එහෙමත් නැත්නම් අපේ අධ්‍යාපන ක්‍රමය වගේ. ඉතින් අපි ඔයාලට මේක තේරුම් ගන්න ලේසි වෙන්න පොඩි උදාහරණයක් අරගෙන බලමු. අපි මෙහෙම හිතමුකෝ අපේ සම්පූර්ණ අධ්‍යාපන ක්‍රමයම තමයි අපි AI කියලා කියන්නේ. ඉතින් ඊළඟට තියෙනවා ML එහෙමත් නැත්නම් machine learning. මේක හරියට නිකන් පන්ති කාමරයක් වගේ. පන්ති කාමරයක් ඇතුලේ ළමයි ඉන්නවා, ගුරුවරු ඉන්නවා. ඉතින් ගුරුවරු උගන්වන දේවල් මේ ළමයි ඉගෙන ගන්නවා. එයාලා දෙන උදාහරණ වලින් ඉගෙන ගන්නවා. ඒ ළමයි ඉගෙන ගන්න එක තමයි පන්ති කාමරයක් ඇතුලේ කරන්නේ. ඉතින් මේ ML කියලා කියන්නේ එහෙම නැත්නම් machine learning කියලා කියන්නේ ඒ වගේම තමයි. ඉතින් ඊළඟට තියෙනවා DL එහෙමත් නැත්නම් deep learning. මේ deep learning කියලා කියන්නේ හරියට නිකන් බුද්ධිමත් ළමයි කොටසක් වගේ. බොරු මානසි දාන්න එපා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඒ කියන්නේ බුද්ධිමත් කියලා ළමයි කොටසක් නෑ. හැම ළමයෙක්ම බුද්ධිමත්. ඒ වුණාට අපි මෙහෙම හිතමුකෝ මෙයාලා හරියට නිකන් උගන්වන දේ විතරක් නෙවෙයි වටපිටාවෙනුත් මෙයාලා හොයලා දේවල් එක එක දේවල් වටපිටාවෙනුත් හොයලා මෙයාලා ඉගෙනගෙන එයාලගේම ලොජික් එකක් එයාලගේම ක්‍රමයක් කියලා හදාගන්න කොටාසයක්. මෙයාලා හරියට නිකන් ඩීප් ලර්නින් වගේ. අපි සාමාන්‍ය ප්‍රෝග්‍රෑම් එකක් ලියද්දී අපි මෙහෙම ලියන්න පුළුවන්. මෙහෙම වුණොත් මෙහෙම කරන්න කියලා. හැබැයි මැෂින් ලර්නින් වලදී අපි වෙනත් ක්‍රමයක් භාවිතා කරන්නේ. ඒ කියන්නේ අපි යාට කියනවා එහෙම නැත්නම් අපි යාට දෙනවා උදාහරණ 10000ක් 30000ක් ලක්ෂයක්. අපි යාට උදාහරණ දීලා යාට අපි කියනවා මේකෙන් දැන් ඔයා හොයාගන්න ඔයාට උමනා කරන රූල් එකක් එහෙම නැත්නම් ඔයා ඒකේ පැටර්න්ස් හොයාගන්න ඒ අදාළ දේ ඔයා කරගන්න කියලා අපි යාට මේ උදාහරණ දීලා කියනවා. ඒකට ඕන වෙලා තිනවා මේ ළමයාට පූසෙක් කියන්නේ මොකද්ද කියලා උගන්වන්න. ඉතින් ගුරුවරයා මෙහෙම උගන්වන්නේ නැහැ. ඒ කියන්නේ පූසට කන් දෙකක් තියෙනවා පූසට කකුල් හතරක් තියෙනවා නැට්ටක් තියෙනවා මෙන්න මේ වගේ තමයි පූස කියලා එයාට වචන වලින් කියන්න යන්නේ නැහැ. ඒ වෙනුවට ගුරුවරයා කරන්නේ පූසොන්ගේ ෆොටෝස් 1000ක් 2000ක් 3000ක් විතර ඒ ළමයාට පෙන්නනවා. එතකොට ඒ ළමයා මේ ෆොටෝස් දැකලා ඉබේම යාගේ ඔළුවට යනවා මේකට තමයි පූස කියන්නේ කියලා. එතකොට ඒ ළමයාට අඟහරු ලෝකෙදී පූසෙක් දැක්කත් එයා දන්නවා මේ ඉන්නේ පූසෙක්. ඔන්න ඔය වගේ තමයි machine learning කියලා කියන්නේ. ටෙස්ටිං ෆේස් එකේදී වෙන්නේ මේ මොඩල් එක කොච්චරක් හොඳට ප්‍රෙඩික්ට් කරනවද එහෙම නැත්නම් ප්‍රතිචාර දක්වනවද කියලා බලනවා අලුත් data වලට එහෙම නැත්නම් ට්‍රේනින් data වලට. මේක හරියට නිකන් ඔයාලගේ පන්ති වල එහෙම නැත්නම් ස්කෝලේ තියෙන mid term test එක term test එක වගේ දෙයක්. මේ supervised learning වලදී වෙන්නේ labeled data පාවිච්චි කරලා අපේ මොඩල් එක ට්‍රේන් කරන එක. මම දැන් මේ කියපු දේ තේරුනේ නැත්නම් මේක හරියට නිකන් Q&A වගේ කියන්නේ ප්‍රශ්නයි